superstar, superstar, yaar, yaar. Yaar, superstar, superstar, yaar, yaar. Yaar, superstar, superstar, yaar, yaar. GADAFI ගජසිංහ ගංගෙදර ආරච්චිලාගේ දොන් අසංක ෆ්‍රැන්ක් ඉන්ද්‍රජිත් කවුරුත් මේ නිලධාරියට කතා කළේ ගඩාෆි කියලයි. කස්තුරිකන්ද ගමේ ගලේ කඩේ කිරිහොඳා මුදලාලි කට්ට කයිරාටික වෙට්ට පිත්තලෙක් තේපැන්දින දින මිල වැඩිවේ විවෙන් සිරුරේ සෙවාඩුවේ අයියා මුදලාලි අදත් පටන් ගත්තද පරණ සින්දුව ගහන්ද එන්ඩකෝ නිකම් මොඩ්ඩලා රැප්පකට නිකන් දෙන්ඩකෝ සෙට්ටලා මොනවද බං රැප් කියන්නේ අයියෝ ඒකෝ දන්නද දෙන්නංකෝ තේපැන් වලින්ම පම්පං පිස්සුද කොහෙද රැප් කියන්නේ හූ කියන එකද රැප් කියන්නේ ගාපි අප්පුඩියක් මුට පිස්සුද ඔය රැපද බුකද නවත්තලා ගේනෝයි තේටික තොන්ත බබක්කට දෙන්ට දෙයක් නැත පට්ට රහක් ඇති තේක හටක් ඇත මුන්ට යන්ට තැනක් නැත ඉන්ට තැනක් නැත මුට්ටිය රත්වන කල්මවකක් නැත ඒ ජක්කින් මේ ඉන්න උක්කුවා කිරිහොඳා මුදලාලිගේ ගෝලයා නිතරම ඉන්න කේන්තිය වහුකුණා පලගැරිකුණෝ තොපිට තියෙන අදිස්සල බොයිලවරු රත්තන් නෑකෝ පොඩ්ඩක් ඉඳපන් ඔය බොයිලේරු රත්වෙනකං හපන්න මොනරගෙනෙම්බ හපන්ඩ තොපිට හපන්ඩ දේවල් මේ නෑ අර එතකොට තොපේ කඩේ ස්පංචී ඥානකතා විස්කරිඥා බිබික්කම් මුකුත්ම නැද්දෝ කියලා පිලට දැන්නල හරි හරි බයි දෙන්නට ගමදාලෑන නැද්ද හරි ඔය කිවිල් නවත්තලා ඉල්ලපුුව ගෙනත් දෙනවාකෝ මේක කඩයක්ද නැත්තන් ලඩයක්ද ලඩයක් කර ගමන්නක්ගේ මුදලාලි ඔයත් මාරම මිනිිය මම මෙහ මරාගන්නවා යුද්ධ ප්‍රකාශ කරන්නවා මෙයා මෙතට වෙලා ඉඳගන්න නරමනවා මුන් මගේ කස්ටමස්ල පාරිභෝගිකයෝ ඔහොම කෑගැහුවම උන් තේ බොන්ඩ ඉදම මේ කඩේට මේ වගේ පින්ගුත්තර නාවටකමන් නෑ මුදලාලි යකෝ උඹ හදන්නේ මේ කඩේ බංකොලොත් කරන්නද දැන් මගේ පඩිගවලද කතා කරන්නේ බංකොලොත් ගැන යකෝ පඩිගවන්න නම් මුන්ගේ ණය ටික ගන්න යාප්පෙන් කතා කරපන් නිකන් ඒ බබා හුකුන්නන් දාන් එන්නපා හොඳ දැන් තේ කොහමද වුණාතේ උක්කුවා අයි මොකෝ මේ ශීනි හොන්දට දාලා එකකුයි හරි මුන් හයිදිනෙක් ඉන්නවා හයිදිනාටම ශීනි කොටිම නැතු බුදලාලේ නෝමල් එකයි දියවැඩියා කාටදකෝ දියවැඩියාව ඇයි ම වැදිගත්ත දිට හොරින් කිව් තෝ ගමට මැහෙන්න කියල මාවකෑව උඹ දොස්තර කෙරෙන්ද දෙතොල්ලන්න කීදේ දෙන්නත වෙනවා වසං කරන ලද මූනෙන් කියවෙනවා මොකද මගේ මුණ දෙන ලඩේ අන්න අදතරු වෙනවා නයා පෙන්නල පින්නරෙන්ට මල්ලේ ඔය නෑගේ ඔලිය පයන් අතුරු අදත් අයියා නටෝගලේ ඔය නෑග විසදලෙක් ගෙලෙවම ඒ ගැලගුව තමයි මාත්‍යයා අද ඉතින් ඇවිල්ලද එම කියන්නේ ඔක තත්ත්වයට මලගෙඩියක් කියනවා හයි තස්ස කරයි කියලා හයි
පුතා යන්න ඇතුළට නෑ හොඳ එක ඌ කෙලිය නෑ මගේ කකුලට කෙල්ල උප්පරේ කවුද මුදලාලි දාන්න මය ගානේ ඌට ප්ලේන් එක මේ ණයටත් එකක් දාන්න කිව්වම් බං නයි ප්ලේන් එක මොනවද යකෝ යකෝ උක්කුවා මිනිස්සු කෑ ගහනවා මේ තේටි කල්ලපන්. තෝ පැත්තකට පළකෝක මං අල්ලගන්න. තෝගේ කරුණකට අපට කෑවා. යකෝ කඩේට තිබ්බ එකම ට්‍රේක දැන් කොහොමද මුන්ට තේ අල්ලන්නේ? හරි. මාතින් හරි තේ ටික අල්ලන්න. තෝ මේක අහුල්ලා දාපිය. පළ. චේ. යකෝ තෝද මුදලාලි මන්ද මුදලාලි. තෝ කඩන්නයි. මං අහුලන්නයි. ගන්න. මගේ එක දීපියා මගේ එක ඒක ගෙනපන් අරගා යකෝ. ගේ. තාවත් ඒක ගේන්න වෙලාවට පළලක් යන්න. එකක් දීපන් සද්දේ විතරයි අඩෝ සද්දේ විතරක් නෙමෙයි විසුලුත් තියෙනවා පල්ටිත් තියෙනවා. හරි හරි අපි සල්ලි ගෙවනවනේ මූට කිස්සුද පෙන්න පිය තොගේ ඇගිල්ල මේ තොගේ ඇගිලට මක් කලා ඇඟිල්ලේ තුවාලයක් බං. හොඳ වෙන්නේ නේ කරුමේ තුවාලේ. එතකොට තෝගේ හොඳ වෙන්න ඇති තුවාලේ ඇගිල දාගන දාය මගේ මේ තේකස්සට ඔව්. කනවා මේක අස්සර දැම්ම ඇයි බං මේක යකෝ මට බෙද මහත්තයා කිව්වා උණුසුම් තැනක තිබ්බාම සනීප වෙනවා කියලා. උණුසුම් තැනක ආව අදත් තොරෙන් කසිප්පු බොන්න නොදකින් මේ පියුමි අක්කා මෙයාගේ බිස්නස් එක කඩේ පිටිපස්සේ කසිප්පු විකුණන එක කිරි හොඳා මුදලාලිගේ පවුල. කොයකො බීපුවගේ සල්ලි දෙන්න හිතන් හිටිය පියුමියක්කේ දෙන්නාම නම් දීපිය ගෝතයා කෝ සල්ලි දෙන්න තමයි ආව පිව්මි ඇත්තද තොට පඩිනේ පඩිය ඉවරයි දැන් ඉතුරු වෙලා තියෙන ගෙයි පඩිය විතරයි කෝයකෝ ගෙයි පඩිය ඒකින් තමයි ඔය අල්ලගෙන ඉන්නේ නොදකින් විතරක් දීපයක සල්ලි සල්ලි ආව එතන තිබ්බේ ඔව් එතන ගහන්න එපා පියුමියෝ. මේ වගේ පාරිභෝගික රෙද්ද මෙන්න මේ ගන්නවයි මේ කල්කුමා. කල්කුමා කොයකො සල්ලික කොසල්ලි දීපම් ඔච්චරයි තියෙන්නේ අක්කේ නොදකින් හිඟන්න ආව මෙතන පිනට බොන්න මෙහෙර කොට දීපිය සල්ලි. දීපිය. ගන් සල්ලික. ගන්න එපා මේ මගේ කොටන පාරිභෝගිකයා. නොදකින් යක බොන්න නංගන මුන්ටික මේ ඉන්න හොර ගුඩුව වර මෙහාට තෝ දැන් සති කීයකින් සල්ලි දීලා නැද්ද තෝ ආයි මේ පැත්ත බලන්න පිව්මියක්ගේ මේ ආයිති කොහෙද කො මේක ගහගෙන හිටියේ